welcome everyone. මොකද වෙන්නේ? අද මම ප්ලේ කරන්නේ ෂේක් ගේ ගේම් එකක් තමයි. ඉතින් එළම ඔයාලා ෂේක් ගේ කාටුන් එක බලලා තියෙනවද දන්නේ නැති ෂේක් කියන්නේ කවුද කියලා. ඉන්න මම පැහැදිලි කරන්න ඕනේ. අද ඉතින් මම ෂේක් ගේ හෝටලේ දවස් 5ක් ඉඳන්නේ. ඔයා ගන්නම බැරි තැන මම මේ ෂේක් ගේ හෝටලේ ආවේ. අද අපි ඉදර බලමු මොකද වෙන්නේ කියලා. ෂේක් ගේ හෝටලේ. Okay guys, ඔන්න guys මම ෂේක් ගේ හෝටලේ දැන් ඉන්නේ. අම්මඩ උඩු ෂේක් රතු වෙලා guys. අර ෂේක් කොහොමද මං රතු උනේ? රතු උනේ කොහොමද බං? ඒ බං මේ වැඩක් නැහැ. මං දවස් 5ක් මම මෙහි ඉන්නවා කියලා කිව්වේ. මං okay හරි guys මේ ෂේක් රතු උනේ කොහොමද බං? ඒක මේ ලංකාවේ දැවෙන ප්‍රශ්නයක්. අඩෝ මම කාටුන් එකේ දැකලා තියෙන මූ කොළ පාටනේ බං. අඩෝ රතු වෙලා බං. අඩෝ සිරාඩම අඩෝ පුඩා ලැගුණා ගණන් ගන්න එපා. අඩෝ මේ අර බූරුවනේ ෂේක්ගේ බූරුවා. ෂේක්ගේ බූරුවා කියන්නේ බූරුවෙක්ම තමයි බං. ෂේක්ගේ බූරුවා කියන්නේ guys ඉතින් මේ ඉන්නේ බූරුවනේ ෂේක්ගේ හෝටලේ බූරුවා. ඔය ෂේක් කියන එකත් මෙන්න මේ වගේමයි. ඔබ ටිකක් වෙනස් ඔය ඇත්ත ස්වරූපෙ නෙමෙයි නේ. මගේ ෂේක්ගේ බූරුවගේ අනිත් කොට සීන වෙත්තේ මේ පඩිපෙලේ මැදනේ. ඔව්ද? හරි වදාල් නැහැ. හරි. ඕ guys ඔයාලා එක දන්න කළුපාට මොකෙද දිව්වා? අර කවුද බං මේ දිව්වේ? අර කවුරුද දිව්වනේ? අඩෝ සිරාවටම. හරි. මේක ලොක් මෙන්න ආවේ. ඔය ලස්සන බින්දුවරක් guys. guys මොකද මේ බින්දුවරේ ෂේක් කන්නඩියක් දාගෙන නිකන් රතු පාටයි. අඩේ කරකන්න බුණා. සිරාවට කරකලා බලමු. අඩෝ තව කරකන්න බුණා. අපි මෙන්න මේ ෂේක වලින් හිටවස්සමු. අරේත් කාමරේ තිබ්බා අපි ඒකත් කරලා බලමු. මෙහි කාමරේ නේද? ඔව් මෙහි. කොහොමද මොකද දුරක් අරනෝගේ සද්දයක් කරනකොට guys මේ Minecraft nether portal එකක් guys මේ තියෙන obsidian යෝ කොහොමද මේ වගේ ගේම් එකකට මේ වගේ එකතු වෙන්නේ අර nether portal එක අඩෝ ඒක Minecraft nether portal එක කොහොමද මම ඉස්සරහට මේකට අපි nether එකට යන්නේ නෑ අපි nether එකේ පැත්තේ කොට ගියේ නෑනේ ඉන්න අපි nether එකට යමු හරි ඊට කලින් මට මතක් කරන් තියෙනවා දෙන්න guys අපි ගිහින් okay guys මම nether එකට යනවා මොකක් ෂේක් පොඩි පිස්සුද බං ට්‍රැක්ටර් බං මේ මොකද guys මේ මොකද මේ අලු ෂේක් ගවුන්ද බං නැදකින්නේ ලු ෂේක් ලැජ්ජ නැද්ද බං මේ බං උඹ තඩිත් වෙලා බං අඩෝ උඹ මොකද බං උනේ මේ අයියෝ සාමිට කතා කරපම් බං මොකද උනේ උඹ මං ඉන්නේ නැත් බං දැක්කේ අඩෝ නැද්ද උද බං හරි මං යනවා උඹ ෂේක් ඒක බොම්බෝ nether portal බොම්බෝ Minecraft මට හුඩු රු නැටුවනේ බං ඔයාලා සින්දුවේද වෙනසු අන්න දැක්කද මම මල්ලක් වගේ දිව්වා අන්න දැක්කා ඔයාලා දැක්කද දන්නේ හරි guys මං මෙන්න මෙතනදි මතක් කරන්න ගියේ ඔයාලා තාම මේ වීඩියෝ එක ලයික් කරලා මොකද්ද බං ඉතින් හරි මෙතන මම මෙතන ඉන්න හරිද මම මේ බින්දුව දිහා බලන් ඉන්න හරිද ඔයාලා ලයික් කරන්න ගිහලා තාම මේ වීඩියෝ එක ලයික් කරේ නැද්ද මොකද්ද බං ඉතින් ඔය නිකන් ලයික් බටන් එකනේ ඕක බලන්න මොකද ලෝ වෙන්න බක් කම්ලියන් බක් කොහොගෙන්ද බං නිකන් දිහා ලයික් බටන් ඔබාගෙන යන්න එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් බටන් ඔබාගෙන යම නිකන් දින බටන් එක බං ඕවන්න නම් ලෝ වෙන්න එපා අද යාළුවන්ට බලන්න ෂෙයා කරන්න හරි ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබාගෙන යම
හරි එහෙනම් guys මට උඩු නිදා ගන්න ඕනේ බා. අඩෝ දැන්නේ මම මට මතක් වුණේ අම්මා ඉක්මනට දූපන්. මම යන ගමන් කියන්නම් guys. අඩෝ ෂේක් හෝටලෙට එන්න කලින් මම කඩේකින් කෑම ගෑවා බං. අඩෝ ඒකේ බර්ගර් දුන්නේ හරිද? ඒ බර්ගර් එක මම දැක්ක මේ මිනිහා මොනවද දානවා වගේ. අඩෝ මොනවද දන්නේ නැහැ. ඉතින් මම කෑවා. ඒක ඌනේ දුන්නේ මං අයියෝ සමී බං. අඩෝ මම ටොයිලට් එක කොහෙද තියෙන්නේ කියලා අහන්න ඕනේ. මේවා තුනක් කෑවා. හරිද? බර්ගර් තුනක් කෑවා. ටොයිලට් එක කොහෙද? අම්මට උඩ වන්න අතන. අඩෝ බර්ගර් තුනක් කෑවා බං. බර්ගර් තුනක් කෑවා. ඊට පස්සේ බඩේ අමාරුවක් හිතන කිව්වම ඔන්න මං ඕක දන්නේ නැහැ. ඉතින් ඕක ගාන ගත්තේ නැහැ. ඊට පස්සේ මෙහෙට ආවම අම්මට උඩ කක්ක වරක් ආවා කියමන්කෝ. ඉතින් කක්ක දාපන්කෝ මෙන්න ටොයිලට් එක තියෙනවා. guys බයි මේක නා කවුරු බලන්න එපා. අම්මා බර්ගර් තුනක් කෑවා. අම්මා guys කක්ක දැම්මා. උඹ තාම තියෙනවනේ guys පස්සේ තියෙනවනේ ගව ගන්න. කමන්නේ. තෝදු. අඩෝ ආයි කක්ක පරයි බං. අයියෝ කක්ක දාපන්. අඩෝ බර්ගර් තුනක් ආවින්ද කක්ක තුනක් දාන්න ඕනේ දන්නේ බා. දුස්ලා මේකේ තියෙන්නේ. තාම තියෙනවා ගතිය නම් කමන්නේ අතෝදු. අඩෝ ආයි කක්ක පරයි. අයියෝ ආයි දාපන්. guys දැන් නම් හරි වගේ අම්මා දැන් නම් අතෝද යන්න. එන ෂේක් මං යනවා අල්ලේ මේ වාල්නේ තියෙනවා ඒ පස්සේ. ෂේක දන්නේ නෑ මම. එහෙනම් guys ෂේකා මං ඉල්ලා නිදා ගන්නවා. ඕකේ අපි නිදා ගමු guys. මට උඩු වෙන ඉස්සු ඇදෙනවනේ guys අම්මට උඩු. ආමින්නට කන්නඩිය. ඕකේ අර නිද පොටලේ තාම තියෙනවා වගේ. ඒ අර නිද පොටලේ බලවන් වුණේ ගන්. මයින්ක්‍රාෆ්ට් එකයි මේකයි එකතු වෙලා දෝද බම් මේ ඥාන විකුත් කියලා තමයි මෙන්න මේක හැදලා තියෙන බා. හරි එහෙනම් guys අපි නිදා ගමු දැන්. මට හුදු දැන් ඉවරයි බං. අම්මා දුටා ඉන්න. අර මම මෙතන කොහොමද මං මතුනේ? මේ ෂේකා මන් දන්නවා guys මේ ෂේකා මොකද්ද කරේ කියලා. මං ඇද්දේ ගාලා නිදාගෙන හිටියේ. මේ ෂේකා මාවත් අල්ලු කරලා ෂේකා මාව මෙන්න මෙතනින් තියලා වං. අඩෝ මේ ෂේකා බලු වැඩ කරනවා බා. දොරවල් ඇරුවට ඒක නම් ගැජිමයි කිච්ච මොකද්ද සෙට් කළාද වලු. අය මම මෙතනින් දීලා බා මූ නිදාගෙන ඇද්දේ. මූ දැන් ඉක්මනට උදේ වෙද්දි මම මෙතෙන් මේක මෙතනට ඇවිල්ලා බලමු ඔබ බල්ලෙක් අම්මා. මූ මට කියලා වැඩක් ගන්න මං ඊයස්සේ. ඉතින් මං ඕකේ පලිය ගන්නවා මූගේ. බං මාව මට හරියට නිදාගන්න දෙන්නේ නැහැ බං. ඒ ළම රෑ සීතලක් වගේ මේ හෝටලේට ආපු අයට ගඩු කරන්න ඕනේ මේ හොඳට සලකන්න ඕනේ. මූ සලකන්නේ නැහැ බං. ඔයාලට නම් කියන්නේ මේ හෝටලේට එන්න එපා හරිද? හරි. ඒ මේ වැඩ නැහැ. මං අර කීපු දේ කරන්න ඈ. ඕ පස්සේ කතා කරන්න. අපි guys මෙන්න මෙතන පෙට්ටි තියලා ඔය චුට්ටක් ඉන්නේ guys. ෂේක නැහැ නේ පේන්නේ. මේ ෂේකේ වඩුව. ඒක නේ. ඔඩු මේ පොර මිටි අම්මඩ උඩු කඩුවකුත් තියෙනවා දුන්නකුත් තියෙනවා පොරකුත් තියෙනවා ආය කඩුවක් තියෙනවා. චූටි කඩුවකුත් තියෙනවා guys. අඩෝ සිරාට වට්ටබ. අඩෝ මට පීයක් ආවං. අඩෝ ෂේක්ගේ හෝටලේ බං මේව ගන්න පුළුවන්ද බං සිරාවට. ෂේක් නම් මාරේ බං. අඩෝ සිරාට. අඩෝ ඒක ෂේක් මේ නිකම් මොකද්ද බං ෂේක් ඇයි බං මේ බඩු තියන්නේ? අඩෝ වෙයි දන්නේ බං මීමරණ දන්නේ. හරි මට ෂේක්ගේ මාලිය ගන්න තුනේ guys. guys කඩුවක් හම්බෙච්ච එක මට මේ එකක් කියලා අපි ෂේක් ගිහලා මරමුද? බලන්න පුළුවන් දන්නේ බලමු. ඒක ලොකුයිනේ බං ඒක ලොකුයි. ඉස්සල්ලා මතකද අපි නේද බෝටල් ලින්ගයට පස්සේ ඌ නිකම් මොකද ඔය කොයි නටුවව? ඒක ගව මම බං එදන් නෝ අද දන්නේ. ඒ වැඩ නැහැ. මේ මට කඩුවක් හම්බුණා බං ලස්සනයි නේ. මේවා ගන්න බල. අඩෝ මොකද උනේ? අඩෝ ෂේක් මොකද බං උනේ? අඩෝ ෂේක ගියා පාතාල ලෝකෙට බං. අයියෝ කවුද බං එද්දේ? අයියෝ මොකද බං මේ උනේ? ෂේක්ට මං කඩුව දුන්නා බං මූට. කඩුව අතර හරියන්නේ නැහැ වගේ බං. අයියෝ ෂේක අයියා. අයියෝ ඉදර වැඩක් නැහැ guys. ෂේක අයියා. පුට්ටගෙන guys. අයි බං මං හරි. ෂේක ගියානේ. අඩෝ එහෙනම් guys මට මේ හෝටලේ පාලනය කරයි බං.
අඩෝ සිරාඩ ශ්‍රේකත් ගියේ එකේ මාත් ගියා නම් හොඳයි ගයිස්. එහෙනම් ගයිස් අදට වීඩියෝ ඉවර කරනවා. යන්නද? ශ්‍රේකත් ගියානේ බං. එහෙනම් ගයිස් මමත් යනවා. අපි මේ තාත් සුපිරි වීඩියෝ එකකින් තවත් දකිමු. එහෙනම් කොල්ලෝ අපි ගියා.